මා වංචාකාර බොරුකාර ජඩිය තුන් දෙනෙකු. ඕගොල්ලෝ ගැන කියපුවා දන්නවද? සර් දන්නේ නැහැ සර්. අපි විඳින දුක සර්. අපි ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා සර්. ගෙදර කෑමට ආල් ලැටයක්වත් නැහැ. ඒ වදිවට මගේ පවුල මෙයාගේ පවුලට වෙච්ච දේ කියාගන්න බැරුව අඬන්නේ. අඬන්නේ පාර අත්තරනේ. මෙයාගේ පවුලගේ කකුල් දෙකම මහන මැසිමකට යට වෙලා කොමඩු ගෙඩියක් වගේ. මේ කන කොමඩු නැද්ද? ඒ වගේ දෙකට වුණා. හරි දුකයි සර්. ඔයගොල්ලන්ගේ දුක දැකලා මගේ ඇස් වලට කඳුළු එනවා. වැඩියව ගඟක් වල මාව ගහගෙන යනවා. මට රස්සාවක් නැති එක කල්පනා කර කර ලාම්පුවට හුලං ගහනකොට සර් හුලං ගියා සර්. ඒක තමයි. කියන්නේ තේරෙන්නේ නැහැ. පෙට්‍රල් මැක්ස් එකේ පුපුරලා සර් එයාගේ ඇස් දෙකම නැති වුණා සර්. එයා දැන් අන්ධයි. අම්මා පසර අපිට පේන්නේ නැහැ. සත්තම සත්තයි. මොකද වෙන්නේ? කිසිම දෙයක් නෑ අම්මා. අයියෝ. මගේ රස්සාව නැති වෙච්ච දවසේ මගේ පවුල එයාගේ රත්තරන් අති පොල් රොටියක් හදන් කාලා මලා සර් කලටි පොල් ගෙඩිය එච්චර පැහිලා තිබුණේ ආ පොල් රොටි කෑම මිනිස්සු මරනවද? ඔව් එයා පොල් රොටිය ඇතුළට වහදාලා කාලා තියෙනවා සර්. මේ පාසාන. ඔව් නෑ වෙන જાතියක්. සියදි විහානි කර ගැනීම. ජී මගේ ගෑණි මගේ දරුවා මගේ කන පිට දාලා මලා. සර්ට මම එක chance එකක් දෙන්නම්. මට chance එකක් දෙන්න. ඔව් සර්. එක්ක මට රස්සාවක් දෙන්න. එහෙම නැත්තම් පොල් බෑයකුයි ඇමරිකන් පිටි ටිකකුයි දෙන්න. පොල් බෑයකුයි ඇමරිකන් පිටි දෙන්න. ඒ මොකටද? මමත් ළමයාත් එක්ක රොටියක් හදන් කාලා මැරෙනවා සර්. සියදි විහානි කරගන්නවට මම කැමති නෑ. ඒකට ඉදු දෙන්න මට බෑ. මට රස්සාව දෙන්න සර්. එහෙම නැත්තම් මගේ මැරිච්ච ගෑණි යක්ෂණියෙක් වෙලා මේ ඔෆිස් එක ඇතුළට ඇවිල්ලා සර්ගේ රීරි මාංශ උරා ගොයේ. අර රස්සාව දෙන්න. රස්සාව දෙන්න. සනියෝ මං ඒ තරම් ඉක්මනට මැරෙන කෙනෙක් නෙමෙයි. මාව මලමිනියක් කරලා උඹ මාව කනත්තට අරින්නයි හිතාගෙන ඉන්නේ. මට ඉස්සෙල්ලා උඹයි කනත්තට යන්නේ. උන්ට රස්සාවක් නැති හින්දා ඒගොල්ලෝ සර්ට බොරු කියන්නේ නැතිනේ. ඒ වුණාට මේ අපි තුන් දෙනා හින්දා සමාව දෙන්නකෝ සර් නේද නේ? සමාව දෙන්න. අද පවුල මලා කියලා මගේ රස්සාව අරගත්තා. ඒක මම මලා කියලා මගේ ෆැක්ටරි අරගන්න. මම මේක දෙහෙන් අතාරින්න. දෙන්නම වැඩ කරනකොට ගෙදර ආදායම වැඩි වෙනවා. මං පඩි ගත්තාම මං ඔයාලට රුපියල් 1000ක් දෙන්න. ඔයා කැමති දෙයක් ගන්න හොඳේ? හැබැයි මට රස්සාවෙන් අස් වෙන්න කියලා නම් කියන්න එපා රත්තරන්. කට වහගෙන මගේ පිස්සුව ඩබල් කරන්න නැතුව හිටපන්. උඹ රස්සාවට ගියාට පස්සේ මාසයක් මගෙන් ඈත් වුණා කියලා දන්නවද? උඩු හුලඟට අහුනොත් කැඩිච්ච සරුංගෝලයක් වගේ වෙයි. පිහියක් නේද? මං හීනෙන් දැක්කා උඹ මට කියලා ජීවිතේ නැති කරගන්න හැටි. ඒ හින්දා කතා පවත්තන් ලෑස්ති වෙන්න එපා. මේ පිහිය උඹේ බඩට බැස්සම අනිත් පැත්තෙන් මතුවේ. මෙතන තල කීයද? දෙකයි. උඹ කරපු වැරදි වලට එක තලයකින් ඇනලා මදි. දෙකකින් අනින්න ඕනේ. උඹ ඔය රස්සාව ගැන ආයෙ කතා කරුවොත් රැට පායන හඳ බලන්න ඔබට බැරි වෙයි. මේක අවවාදයක් නෙමෙයි. තාම එන්නේ නෑ ට්‍රයල් බැලුවා විතරයි. මොනවා? ඊයරා පිහියෙන් අයින්න හැදුවා? ඔව් මාව මරනවමයි කිව්වා. අපි රස්සාවට යන එක නවත්තන්න පුළුවනේ? මොනවද කරන්නේ? කොහෙද බඩු උස්සන් යන්නේ? මේවා අපේ බඩුනේ. මේවා අපි විකුණනවා. මේක මගේ ටීවී එක. ඔව්. මොකද්ද කිව්වේ? මේ
ඉස්සෙල්ලාම මගේ නයිට් එක ගෙවලා දානවා. අඩෝ අපි නැති වෙලාවේ අපේ මෝටර් බයිසිකල් උස්සලා තියෙනවා. දැන් හදන්නේ අපි මේ බඩු තුස්සන්නද? කතාවපන්. අයි කුන්ටොකයෝ. තොපිලට ඉන්න හිටින්න ගෙවල් දොරවල් නෑ. අනුන්ගේ ගෙවල් දොරවල් ගරන්ටියට තියලා මගෙන් පල්ලි ගන්න. අනේ ගොන. අල්ලබන්ඩෝ මේක තෝමන් යා. අයියෝ. අනේ. මෙන්න මගෙන් පල්ලි අයියෝ. අඩෝ. ඉමින් ගහපො. යකෝ. ගාන අඩෝ. අඩෝ. කපුල. තෝ හිතන්න එපා මම මේ වනතර කමඩ කියලා. තෝ හදා ගන්න ගහන්නේ. පිටු පිටු. අනේ ගොන මගේ සල්ලි අර මටම ගහන්න. හරි කරදරයක්. බලා මගේ සල්ලි අර මට ගන්න බලා දන්නේ නැහැ මේ ගැරන්ටිය කවුද කියලා දවන්නේ බලන්න. අපේ පොලියෙන් පී අරගෙන අපිටම අනින්න එනවනේ. ඔබ පිරිමියෙක් නම් පිහිසික් කළා වරෙන් අතින් පයින් ගහගන්න. හරි බලා නියම පිරිමි නම් යාළුගේ පස්ස පැත්තට වෙන්නේ නැතුව වරෙන් කො ඉස්සරහට දා දැන් වරෙන්. දැන් වරෙන් බලන්න පුළුවන් අඩෝ විමල තෝ තමයි ඔක්කොම කරන්නේ. කොකනෝද මොකද්ද? නුන්ට ගෙගන්න මට ගන්න බැයිද? මාර කතාවක් නේ. මට මම කියන්න මම ගහනවා. ඇත්ත. නැත්නම් මම නොගහිනවා. එහෙම කරන්න තමුසේ සල්ලි වලට ගත්ත එළුවෙද්ද කුකුලෙද්ද හරකෙද්ද තමන්ගේ කසාද ගෑනිනේ. ඒකනේ එන්න. මේක අපේ ගෙදර ප්‍රශ්නයක්. හරි ඉතින් ගේ ඇතුළට යනවා මේ මහපාරේ මොකද? හරි ගෙදරදි බේරගත්තත් පාරදි බේරගත්තත් මාර්ගයටදී බේරගත්තත් තමුසේට ඇති ප්‍රශ්නේ මොකද? ඒකයි මං අහන්නේ. මං එක දෙයකට කැමති නැහැ. ඒ මොකටද? ගෑණී මිනිහයි ආදරය කරනකොට ගෙදර දොරවල් වහගෙන ලයිට් නිවාගෙන ගෑණී මිනිහයි රණ්ඩු කරනකොට මුළු රටටම පේන්න. මං ඒකට කැමති නැහැ. අපි වෙදා පොලිසියෙන් බේරගත්තේ ඉඳන් මොකුත් කියන්නේ නැහැ. මේක අපේ ගෑනුන්ගේ ප්‍රශ්නයක්. ඔය යන්න මාත්‍යා. ඔයා මොනවද දන්නේ? ඔයා දන්නේ ගෑනුගේ රෙදියෝ දන්නේ. කන්න ඔය. එහෙම කියන්න එපා අයියා. මං කන්න දෙන්නත් දන්නවා. එදා ඔයාගේ පවුල දැක්කා. මං වටේටම බෙදනවා. තම්සේ කීල්ල ගෑණිගේ රෙදි හොදනවා. මදි නම් මගේ රෙදිත් හොදනවා. ආගත්තනේ. අඩෝ අයියෙම්බා. ඇස් වට්ටුව ඔරාවට උඹ ගෑනුන්ට කන්න පොල්සකේ අඩෝ. කන්දියා වෙන්න නේ. ගෑනුන්ට කන්න චන්දි. ප්‍රශ්නයක් බේරගමු. ගෑනුන්ට ගහලා අයියෝ ධර්මයේ මොකද මේ වෙලා තියෙන්නේ? අනේ නිරූපක්කේ අපිට ගෑවේ මීහරක්ට ගහනවා වගේ. ඕගොල්ලෝ මොකද මෙයත් එක්ක හැප්පෙන්නේ ගියේ? මූණේ හැඩෙත් වෙනස්සේ මෙයත් එක්ක හැප්පෙන්නේ ගියොත් එහෙම. ඌව තමයි අල්ල ගන්නවා. අයියෝ මෙහෙ එන්නකො මොකද ධර්මයේ? යයි නම් අපි ගෑනුන්ට චන්දිකම් පෙන්නන්නේ. මොකද මේ? අපිට ගහනවා බලන් හිටියේ හරියට හින්දි චිත්‍රපටයක් බලන් ඉන්නවා වගේ නේ. මේ කටහඬ ඉන්න රසුලා මොනා කරන් දෝ වෙනවා. මගේ ගෑණි වෙලත් ඒ පැත්තට කතා කරුවේ. ෂූ. බලන් ගිහලා පදිංචි වෙලා. ඇයි මං කොහෙ යන්නද? අනේ මේ රණ්ඩු වෙන්නේ පාණි කොට යන්න. මේ ඉන්න කිසි වයිටයක් නැහැ. බලන්න. මං තුරු කරන්නේ. තවුසනේ ඉතින් ඉල්ලගෙන කෑවේ. තෝ චන්ඩිගෙනලා මට ගැස්සුවා නේද? මට උන් ආල පාල ආවුනොත් උන්ගේ යටකඩ කුඩු කරන කුඩු කොල්ල ලින්දට දානවා ලින්ද කොට වෙන්න. තෝ මම ඉතුරු කරන්නේ. ඕඩි ගාක දාගන්න. ඇයි? තමුසට මයික් එකකින් කියන්න ඕනද? පවුන්දදී මාරුනවා ඔයි. තමුසු නවතින කිව්වොත් මං නවතින්නේ නෑ ඕයි. ඉස්සෙල්ලා අපිට ජීවත් වෙන්න විදියක් තිබුණේ නෑ. දැන් අපිට රස්සාවක් තියෙනවා. අපි දැන් හම්බ කරනවා. අපි පේමන්ට් එකේ හිඟා කෑවත් තාමුසලාගේ මූණු බලන්න ආයෙත් නම් මෙහෙ එන්නේ තේරුණාද? බලන්න කිව්වත් කියා. සරුං ගලේ සරුං ගෝලේ අරපන් වෙලේ යකෝ අන්න ඉරාගෙන බෝම්බ මදි වෙලාලු. එහෙ ඵලයව තොපි. යට කමන්නේ මට නිින්ද යන්න කලින් වරෙන්. මේ ඔයගොල්ලෝ කොහෙද මේ යන්නේ? මෙච්චර දෙයක් කියලා තාපහු හිටින්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ ප්‍රශ්න වලින් පැනලා ගිහලා හරියන්නේ නැහැ. දරුවෝ ගැන හිතන්න. සියලුම ප්‍රශ්න කාලයා විසින් විසඳයි. ඕගොල්ලෝ අපේ සහෝදරයෝ වගේ නේද නිරු? ඕගොල්ලන්ට පුළුවන් අපේ ගෙදර නවතින්න යා. අපේ මිනිස්සු තුන් දෙනා ධර්මයත් එක්ක කොහොමත් වැඩි හිත හොඳ නෑ. අපි මෙහෙ නැවතුනොත් ওই වෛරය තවත් වැඩි වෙයි. ඉතින් අපි කාටද බය? ඕගොල්ලෝ මෙන්න මෙහෙ නතර වෙන්න. එතකොට ළමයි ටිකත් බලාගෙන මිනිස්සු තුන් දෙනා දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන්. නේද ධර්ම? ඔව් ඔව්. යා. මං හිතුවේ අපේ ගෑනුන්ට ගහලා බැනලා ඇලෙව්වම අපේ කකුල් දෙක ළඟ වැටිලා අඬා වැටේ කියලා. නමුත් උනේ වෙන එකක් නේ. උන් ගිහලා උන්ගේ ගෙදර නැවතුණා. බලමු කොච්චර දවසක් කන්න දෙයිද කියලා. අපේ ගෑනු ඔය ගෙදර හිටියොත් අපිට ගහන්න උන්ව ට්‍රේන් කරනවා. අපිට වෙන්නේ ආයෙමත් ගෙදරට වෙලා ජොබ් එක කරන්න. අන්න ඒ හින්දා කරන දේක් ඉක්මනට කරපන්. උඹ ගෙදර වැඩ ගැන කරදර වෙන්න ඕන නැහැ. ගෙදර වැඩපල කරන්න මම ගෑණියෙක් ගේන්න. නියමයි.
මන් දන්න ඩාන්සර් කෙනෙකුත් ඉන්නවා. උස්සමුකෝ. යකෝ ඔබ දැනගනින් බෝගු වල පොත්වල සඳහන් වෙලා තියෙනවා පව්කල ගොනු අහපුතල් යනවා කියලා. ඒ වෙන්න මේවට තමයි. සනි ඇයි මන් නැති වුණොත් නැති වෙන්නේ තෝ හින්දා. ඒක හොඳයි මට ලේසි මගේ පාඩුවේ හිටියගේ. ඔව් පොඩ්ඩක් හිතුවා මේ ගොනා යන්නේ අනුමානයට වගේ. යකෝ ගොනා යන්නේ නන්නත්තරේ වගේ. උඹ ඉස්සරහින් යන්නේ මං යන්නේ පස්සෙන්නේ. හරකෝ මටද කිව්වේ? ඔව් පොඩ්ඩක් මෙයා වුණොත් මස් කඩේ කොක්කේ තමයි ඉන්න වෙන්නේ. එහෙනම් පරිස්සමෙන් යන්. ඉන්නවත ගමන් අරඹු. ඒ බ්‍රේක් ගහපන් මාර්ග බාධකයක්. මල්ලා දෙක දාගත්තොත් තමයි හොඳට නිින්ද යන්නේ. සාන්දර කිරිදවන්නත් දිනවන්නේ. අලි මදිවට කොටි යකෝ පට්ටිකාරයා ඉන්නවනේ. ඌට මෙතනින් යන්න වැඩක් දෙමු. එන්නලා ඉවරයක් කරලා දාමු. එහෙනම් දෙන්නම එකට අනිමු. එහෙනම් මං ගනිනවා. 1යි 2යි කීයද ගයිනවද උඹ? යකෝ 10ට 15ට ගන්න සිතක් තියනවද? 3ෙන් ඇනලා ඉවරයක් කරමු. 1යි 2යි 3යි අම්මෝ අයියෝ ඉතර අරක්කු බිව්වාම බැරි වෙන්නේ ඔළුවෙන් දැන් අරක්කු බැරි වෙන්නේ 3ටියෙන් අම්මේ අයියෝ අයියෝ. එහා පැත්තේ ඉන්න ගොන්නාඹ අපිට අනිත් දන්නේ බං. යකෝ කිරිකාර එලවන්න වැඩක් කරපම් බං. චං කුකුල්ලු හන්නන්නේ පාන්දරනේ. නිදා ගන්න ඉස්සලා තද වෙලා කෑ ගහන කුකුලොත් ඉන්නවා බං. කුකුල්ලුත් අඬලනවනේ අකෝ. එළි වෙලා හොඳටම කිරි ටික දවා ගන්නත් ඕනේ. මෙන්න යන්න ඕනේ. ඔම්මේ. යකෝ මේ බුරුල්ල නෑනේ. ඊයේත් තිබුණනේ මේ බුරුල්ල. වතුර ටිකක් ගැව්වම හරියයි. ගහලා බලමු. මාර වැඩේ. දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් හිටපන් මම වැඩක් දෙන්නම්.
එයායි මට යකෝ ගිරි නෑනි අවුරුදු 10ක් මේ රස්සාව කරපු මට උඹෙන් කිරි ගන්න එක කජ්ජක්ද